හරි බොයිස් අද අපි ප්ලේ කරන්න යන්නේ zombie catchers කියන ගේම් එක. ඉතින් මේක පට්ට ගේම් එකක් කියලා මට මගේ යාළුවෝ දෙන්නෙක් තමයි කිව්වේ. මේකේ අපිට තියෙන්නේ zombiesලා අල්ලන්න. හරි මෙතන found zombies කියලා එකක් තියෙනවා. හරි මෙතන මේ රතු පාට තියෙන එක මම ක්ලික් කරා. ඒක අපිට අන්ලොක් වෙන්නේ level 13 මේ කොළ පාට එකෙන් නම් අපිට ප්ලේ කරන්න පුළුවන්. මං හිතන්නේ රතු පාට එක hard mode එකක් වෙන්නේ නැති. හරි අපිට එහා මෙහා යන්න controls ටිකක් හම්බෙලා තියෙනවා. මම මේ ගේම් එක පළවෙනි පාරට ප්ලේ කරන්නේ. ඉතින් මේ ඩවුන්ලෝඩ් කරපු ගමන් ප්ලේ කරන පළවෙනි වතාව. හරි මේකෙන් තමයි විදින්න තියෙන්නේ. මේකෙන් විදලා වෙන්න ඕනේ zombiesලා වල්ලන්නේ. මෙතන මොලේක අයිකන් එකක් වැටලා තියෙනවා මොකද්ද දන්නේ නැහැ. මගේ controls වලත් මොලේක අයිකන් එකක් තියෙනවා. මං හිතන්නේ මෙතෙන්ට මොළ දාලා zombiesලා එනකම් බලන් ඉඳලා උන් අල්ල ගන්න තමයි තියෙන්නේ. හරි මම පොඩ්ඩක් ප්‍රැක්ටිස් වුණා. අපි මෙතන මොලයක් දාමු. හරි zombiesලා තාම එළියට ආවේ නැහැ. මං හිතන්නේ මම මෙතනින් ඈතට වෙලා ඉන්න ඕනේ. හරි zombiesලා ආවා. අපි දැන් අල්ලගමු. හරි පළවෙනි ෂොට් එක මිස් වුණා. එහෙම තමයි. හරි ඒකත් මිස් වුණා. හරි එක zombie එක අල්ලගත්තා. දැන් අපි අනිත් එක අවල්ල ගන්න යමු. මට මෙතනින් එහා යන්න බෑ. ඒ කියන්නේ zombiesලා කැලේට වැන ගන්න කලින් අපි අල්ල ගන්න ඕනේ. හරි. මෙතන අපිට ටාගට් එකක් දීලා තියෙනවා zombiesලා 4 දෙනෙක් අල්ලන්න කියලා. මං එළියට ගිය ගමන් zombiesලා එතනින් ඇතුළට යනවා ආපහු. උන් ගුලෙන් එළියට එනකන් ඉන්න වෙනවා අල්ල ගන්න නා. හරි මම පොඩ්ඩක් එහාට වෙලා ඉන්නා. හරි zombiesලා දෙන්නම එළියට ආවා. පන්නගෙන යමු. මුන් දෙන්නට නම් කැලේට පැන ගන්න දෙන්න බෑ. එකෙක් අල්ලගත්තා. අනිත් එකවත් අල්ලගත්තා. හරි. පට්ටාතල් ගේම් එකක් ඔයාලත් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. මෙතන මේ උඩ පයින් බටන් එක ක්ලික් කරගෙන හිටපුවාම අපිට පාවෙලා යන්න පුළුවන්. මේ zombiesලා අපිට ඇටැක් කරන්නේ නැද්ද දන්නේ නැහැ. මුන් නම් වැඩි ඇටැක් කරන්නේ නැද්ද කොහෙද අපි දැක්කම දුවනවා. මං හිතන්නේ hard mode එකේදී zombiesලා අපිට ඇටැක් කරනවා ඇති. මම හරියටම දන්නේ නැහැ. ප්ලේ කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි පොඩ්ඩක් එහාට වෙලා යමු. හරි zombie එළියට ආවා. ඌවත් අල්ලගත්තා. හරි අපේ ටාගට් එක අපි කම්ප්ලීට් කරා. හරි මොකක් හරි අයිටම් එකක් හම්බුණා. අපි catch more කියන එක දීලා තව පාරක් zombie අල්ලමු. මේකේ අපිට අල්ලන zombiesලාගෙන් juice හදන්න පුළුවන් කියලා මගේ යාළුවෙක් කිව්වා. අපි ඒක බලමු මේක කම්ප්ලීට් කරලා. හරි මේකේ අපිට zombiesලා 5ක් අල්ලන්න කියලා ටාගට් එකක් දීලා තියෙනවා. හරි එක zombie එක එළියට ආවා. තනි තනියෙන් තමයි ගේම දෙන්න ඕනි මුන්ට. හරි ඌ අල්ලගත්ත අනිත් තුන් දෙන්නත් එළියට ආවා. හරි ඒ ෂොට් එක මිස් වුණා බොයිස්. ගණන් ගන්න එපා. එකෙක් අල්ලගත්තා. හරි අපි අනිත් එකවත් කොහොම හරි අල්ලගමු. හරි උගෙත් ඔළුවටම ගැහුවා. දන්නවනේ මම සුපිරි වැඩෙත් තමයි මෙහෙම හිටියට. තව අපි zombiesලා දෙන්නෙක් අල්ලන්න ඕනි. අපි මෙතෙන්ටත් මොලයක් දාලා එහාට වෙලා යමු. හරි zombie එළියට ආවා. හරි මම දැන් ඌ පස්සෙන් පන්නගෙන යනවා. හරි ඌවත් අල්ලගත්තා. උගේ නම් පශ්චාත්භාගය හරහා තමයි ඊතලේ ගියේ. තව එකෙක් අල්ල ගන්න තියෙනවා අපේ ටාගට් එක කම්ප්ලීට් කරන්න. ඉතින් මේ ටාගට් එක කම්ප්ලීට් කරලා අපි මුන්ගෙන් ජූස් හදන විදිහ බලමු. කොහොමද දන්නේ හරියටම කරන්න තියෙන්නේ. හරි අපි පොඩ්ඩක් එහාට වෙලා යමු. zombie එළියට ආවා. මගෙන් පැනලා යන්න බෑ. හරි උගෙත් ඔළුවටම ගැහුවා. හරි අපේ ටාගට් එක කම්ප්ලීට්. අර අයිටම් එක මේ පාරත් අපිට හම්බුණා. මෙතන drive through කියලා එකක් තියෙනවා. ඒකෙන් වෙන්න ඕනේ අපිට බීම හදන්න තියෙන්නේ. හරි මේක වෙන්න ඕනේ අපේ shop එක. මාව ආපහු home page එකට ආවා. මෙතනක් තියෙනවා අපි ක්ලික් කරා. හරි මේකේ කොහොම හරි මං හිතන්නේ මෙතන අපි අල්ලගත්ත zombiesලාව දාන්න ඕනේ මේක ඇතුළට. ඊට පස්සේ තමයි juice හැදෙන්නේ. අපිට මේ හැදෙන ස්පීඩ් එක වැඩි කරන්න පුළුවන් අර හම්බෙච්ච items වලින්. හරි මේකෙනුත් අපිට coins හම්බෙනවා. zombiesලාව ඇල්ලුවට පස්සෙත් coin හම්බෙනවා. මේ වගේ අපිට එක එක දේවල් ගන්න ඇති. හරි මෙතන තව පහළටත් මේ shop එක තියෙනවා මං හිතන්නේ. ඉතින් ඔයාලට ප්ලේ කරනවා නම්
සුපිරි බේස් එකක් හදලා පට්ට ආතල්ලයක් ගන්න පුළුවන් මේ ගේම් එකේ. අපේ මිෂන් එක විත් කම්ප්ලීට් වුණා. අපි තව එකපාරක් සොම්බීස්ලා අල්ලලා අදට මේ ගේම් ප්ලේ එක නවත්තමු. මෙතන තියෙනවා ඔයාලට තව අයිටම්ස් පේනවා ඇති. අපිට ඒවත් ගන්න පුළුවන් වෙයි ඉස්සරහට. හරි. අපි මෙතෙන්ටත් මොළ ටිකක් දාලා සොම්බිලාව අල්ලගමු. හරි. අපි ඈතට වෙලා යමු මුන් එළියට එනකන්. හරි. ෂොට් එක මිස් වුණා. එකෙක් අල්ලගත්තා. දැක්කනේ එක සොම්බියෙක් ඇල්ලුව ගමන් කොයින් 20ක් හම්බ වෙනවා. හරි මේක ඉතින් ඔයාලට ප්ලේ කරලා පට්ට ආතල්ලයක් ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ගහන්න එච්චර සිස්ටම් රික්වයර්මන්ට්ස් ඕනේ නැහැ. ඔයාලට අඩු RAM එකක් එහෙම තියෙන ඩිවයිස් එකකින් උනත් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න පට්ට ආතල් ගේම් එකක්. ඒ වගේම ඔයාලා දන්න මේ වගේ තව සුපිරි ගේම්ස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ගේම් ප්ලේ කරනවා. ඉතින් ඔයා කමෙන්ට් එකක් දාලා බලන්න මම අනිවාර්යෙන්ම ඔයාගේ වීඩියෝ එකත් අරගෙන එන්න. හරි. ඒ ටාගට් එකත් අපි කම්ප්ලීට් කරා. එහෙනම් අපි අදට මේ වීඩියෝ එක නවත්තමු. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.